මඳු කිචන් YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අලයි කරවලයි විතරක් අද මට ඉතුරුලා තිබුණ නිසා ඒ දෙකෙන් මම රස කෑමක් හැදුවා. හරිම රසවත් ඒ වගේම සරල කෑම වේලක් තමයි මේක. අල ටික තම්මලා පොතු සුද්ධ කරලා තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ ඒකට බීලුණු අවශ්‍ය ප්‍රමාණයට දාලා ඉවර වෙලා අම්මිරිසෙනෝට නයි කොච්චි තමයි මම එකතු කරන්නේ. නයි කොච්චි කරල් කිහිපයක් එකතු කරා. මේකෙන් හරිම සුවඳක් එනවා. ඊට පස්සේ රම්පේ කරපිංචා මේ ටිකත් මේකට එකතු කරගන්න ඕන. මිරිස් කුඩු බොහොම අඩුවෙන් එකතු කරේ. කහ කුඩු මේස් හැඳි කාලක් වගේ එකතු කරා. ඊට පස්සේ 3-5 කුඩු මේස් හැඳි භාගයක් වගේ එකතු කරා. ඔලුහාල් කුරුඳු පොතු මේ ඔක්කොම එකතු කරලා ඉවර වෙලා ලුණු කුඩු නම් රසායන එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේකට දීකිරි අඬු කෝප්ප දෙකක් වගේ එකතු කරා. ඊට පස්සේ මේකට අඟුළු කරවලවල ඔළුව තමා ගත්තේ. ඒ ටිකක් දාලා හොඳට කවලම් කරන්න ඕන. තක්කාලි නෙවෙයි මේකට එකතු කරේ දෙහියුෂ තමයි එකතු කරන්නේ. තක්කාලි වෙනකොට දෙහියුෂ දාපුවම හරිම රසයි. හොද්ද පැහිගෙන එනකොට මිටිකිරි ටිකත් එකතු කරා. අඟුළු කරවල ටිකත් පොඩි කෑලි වලට කපාගෙන ඉවර වෙලා තෙල් ටිකක් දාලා ඉවරලා ඒ ටික බෙද ගන්න ඕන. පන්වන් පාටට වගේ වෙනකන් තමයි බෙදගන්නේ. ඕන කෙනෙක් දන්නවා ඉතින් කරවල බදින්න. ඊට පස්සේ ලූණු, කොච්චි, කරපිංචා, මිරිස් කුඩු ටිකක් මේකට දාලා ඉවර වෙලා මේ ටික කවලම් කරගන්න ඕන. මේ තමයි අපි හදාගත්ත රසම රස කරවල බෙදුම. ලූණු බාගෙට තැඹුණාම මේකේ අමුතු රසක් එනවා. අද දවල්ට හදාගත්ත කෑම මෙනු එක තමයි මේක.